අර අභිමන්සලේ ඉන්නවා දරුවෙක්. ඒ අභිමන්සලේ ඉන්න දරුවා මන් නිතර බලන කෙනෙක්. බණ කියන්නේ යන තැනටත් ඇඳේ තියලම තල්ලු කරගෙන එන්නේ. යුද්ධේ වෙලාවේ ළඟ හිටපු මිත්‍රයම තමා දැන් ඇඳ ළඟත් උපස්ථානයට ඉන්නේ. ඒ ආබාධිත දරුවා මගේ අතින් කිව්වා අර ළමයා කෑම ගේන්න ගිය අතරේ සහෝදරයෝ කියලා කියන්නේ හාමුදුරුවනේ මේ එක කුසේ උපන් ගතියම නෙමෙයි නේද කියලා. මම ඇයි පුතේ කියලා. නෑ මගේ සහෝදරයන්ට වඩා මේ මන් ළඟ ඉන්න මගේ මිත්‍රයා මට හරි වටිනවා. එක කුසේ ඉපදුනා කිව්වාට එක තනේ කිරි බිව්වා වුණාට එක හැලියේ බත් කෑවා වුණාට මගේ සහෝදරයෙක්ගෙන්වත් නොලැබෙන සෙනෙහසක් ආදරයක් කරුණාවක් උපකාරයක් ලැබෙනවා මට මේ මිත්‍රයාගෙන්. කාගේ කවුදෝ දැයි දන්නේ නැහැ කියලා කිව්වා. මේ මිත්‍රයාගේ මිත්‍රශීලීත්වය මං ඉගෙන ගත්තේ බොහෝ කාලයකට පෙර. මං ඒ නිසා මෙයාම ඉල්ලුවේ කියලා කිව්වා. යුද්ධ වෙලාවේ පුතා බෝම්බයක් පත්තු වෙච්ච වෙලාවේ එක දරුවෙක්ගේ කකුල මේ කලවෙන් දෙකට කැඩිලා හැමෙන් එල්ලිලා තිබිලා තියෙනවා පොඩි හං කෑල්ලකින්. වැටුණයින් පස්සේ අර ළඟ ඉන්න මිත්‍රයාත් බිම වැතිරිලා උපක්‍රමයක් භාවිතා කරලා එයා බේරිලා වෙඩි වරුසාවක් මැද්දේ කොහොම හරි මිත්‍රයාව පෙරලලා ගත්තලු කොන්ද උඩට. තුවක්කු දෙකක් ඇදගෙන කොන්ද උඩ වෙඩි වැදිලා ඉන්න දරුවා තියාගෙන මීටර් 100ක් විතර බඩ ගෑවලු. බඩ ගාලා රිංගුවලු කැලේට. කැලේට රිංගලා කැලේ දිගේ බඩ ගන්නවලු. ඇහෙනවලු සර ගාලා වෙඩි උණ්ඩ යනවා කැලේ පසාරු කරගෙන. ඔළුව උස්සන්න බෑ. ඔළුව පැත්ත දාගෙන බඩ ගාගෙන යනවලු. අර කැඩිච්චි කකුලේ එල්ලිලා තියෙන්නේ ඒක පැටලෙනවලු පොඩි ගස්වල වැල්වල. යන්නම බෑලු. පැටලෙනකොට නතර වෙලා ආපහු ඇරිලා කකුල පැටලුම අරගෙන බඩ ගන්නවලු අය පැටලෙනවලු. මිත්‍රයා කොන්ද උඩ ඉඳගෙන ආබාධිතයා තුවාල වෙච්ච දරුවා කියනවලු මාව අතහැරපන්. අපි කොච්චර බඩ ගෑවත් ආයේ ජීවිතය ගැන